ආයිබෝවන් අයිබෝවන් මොකක්ද ඔයාගේ නම? චන්ද්‍රාන් රාජපක්ෂ කොහෙද ගෙවල්? ගෙවල් පට්ටිය පොළ. පට්ටිය පොළ. ඔව්. එතකොට දැන් පට්ටිය පොළ අපි පන්සලේ කරපු නොමිලේ සායනයට එන්න පුළුවන් වුණාද? මට ඒකට එන්න ලැබුණේ එන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ ඒක දැනගත්තා. ඔව් ඒක දැනගත්තම මගේ මහත්තයා ගිහිල්ලා වෙදකම් කරගෙන ආවා. ඊට පස්සේ ඒක පිළිබඳව විශ්වාසයක් ඇති වෙලා ඇති වෙලා වෙදගෙදර රුහුණ පාරම්පරික හෙළවෙද බලමුළුව වෙදකම නොමිලේ උගන්වනවා. ඉතින් අපේ ශිෂ්‍යාවක් තමයි මේ ශිරෝමි. අයිබෝවන්. එතකොට ශිරෝමි ප්‍රායෝගික පරීක්ෂණ කළා දැන් ප්‍රතිකාර කරන්න සුදුසුකම් ලැබලා ඉන්නවා. එතකොට එයාගේ ළඟට ඇවිල්ලා දවස් කීයක් ප්‍රතිකාර කළාද? එයාගේ ළඟට ඇවිල්ලා දවස් 4ක් ප්‍රතිකාර. දවස් 4ක් ප්‍රතිකාර කරා. මොකද්ද ඔයාට තිබුණු රෝග තත්ත්වය? මට තිබුණේ මගේ දනිස් වල මේ අමාරුව කාටිලේජ් නැති එක තමයි මට කියලා තිබුණේ. ඔව්. ඊට පස්සේ දනිස් ඒවා අතපය හිරි වැටෙන එක විලුඹ ඒ කියන්නේ පිටිපතුල බිම තියන්න අමාරුයි. ඊළඟට මගේ මේ ඉකිලිය ඒ හරිය සම්බන්ධව වේදනාවක් තිබුණා. ඔව්. ඉතින් ඒ රෝග ලක්ෂණ තමයි දවස් 4 ප්‍රතිකාර කළාට පස්සේ දැන් ඔයාට කොච්චර දුරට හොඳ වෙලා තියෙනවද? මට සාමාන්‍යයෙන් 50%කට විතර සුවයක් තියෙනවා. ඔව්. එතකොට රෝගය කොච්චර කල් තිබුණද? රෝගය තිබුණ දැන් අවුරුදු 10ක් 12ක් විතර. අවුරුදු 10ක් 12ක් තිබුණු රෝගය ඔව් මම සාමාන්‍යයෙන් හොඳයි කියන ලංකාවේ සියලුම තැන් වලට ගිහිල්ලා ප්‍රතිකාර කරා. ඔව්. ඒ වුණාට මට මගේ ලෙඩේ සුව වුණේ නැහැ. ඒක කරනකන් తాවකාලික සුවයක් විතරයි තිබුණේ. ඊට පස්සේ තමයි මම මේ වෙදහාමිනේ හම් වෙන්න ආවේ. ශිරෝමි වේදනෝන ගාවට ආවේ. දැන් එතකොට දැන් කකුල් හිරි වැටෙනවද? දැන් කකුල් හිරි වැටෙන්නේ නැහැ. දැන් කකුල් හිරි වැටෙන්නේ නැහැ. දැන් විලුඹ බිම තියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. එතකොට දැන් තියෙන තත්ත්වය මොකද්ද? දැන් දැනට මට තියෙන්නේ මේ අර දනිස් දෙක තමයි මේ කාට්ලේජ් හැදෙන්න ඕන. කාට්ලේජ් හැදෙන්න ඔයාට ආහාර රටාවක් දුන්නද? ඔව්. දුන්නා. ඒ ටික කරගෙන යනකොට කාට්ලේජ් ටික හැදෙනවා. ඒ කියපු ආහාර රටාවන් පිළිපදින්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් ඉතින් ඔයාට දින 30න් නිට්ටාවට සනීප වෙන්න පුළුවන්. එතකොට වෙදගෙදර රුහුණ පාරම්පරික හෙළවෙද බලමුළුව විසින් නොමිලේ දරුවන්ට හෙළවෙදකම උගන්වලා මේ රටේ හෙළවෙදකමට නැවත අපේ අය අනුගත කරන්න මේ කරගෙන යන වැඩේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ශිරෝමි අද බිහි වෙලා තියෙනවා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පට්ටියපොළ ප්‍රදේශයේ. ඉතින් හෙළවෙදකම ගැන මොනවද කියන්න තියෙන්නේ වෙදකම උගන්වන එක ගැන සහ හෙළවෙදකම ගැන? හෙළවෙදකම ඇත්තටම ඒකේ හෙළවෙදකම පිළිගන්න පුළුවන් සාමාන්‍යයෙන් මම නිතරම සිංහල බෙහෙත් තමයි මගේ රෝගයට ප්‍රතිකාර වශයෙන් කරේ. මම ඉංග්‍රීසි බෙහෙත් කරේ නැහැ. මම වේදනානාශක එහෙම බොන්න කැමති නැහැ. ඒක නිසා මම හිතනවා මේ හෙළවෙදකම ගොඩක් දුරට සාර්ථකයි කියලා මේ රෝගවලට. හොඳයි. දීර්ඝායු වේවා. බොහොම ස්තුතියි.